මාගම්පුර පුවත් මාගම සිදුවන සියලු සිදුවීම් එසනින් දැන ගැනීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ඔබන්න. ඔබට සුබ දවසක්. සභාවතුමා කියන එක විතරයි. මේ කතා මම මාධ්‍යවේදියෙක් හැටියට අද මාසික සභාව වාර්තා කරන්න ගියා. මම ඊට පෙරත් වාර්තා කරන්න ගියා. ඒ වගේම මේ සභාපතිවරු ගණනාවක් යටතේම මම වාර්තා කරා. ඒ වගේම අද ගියාම මම 10ට සභාව පටන් ගත්තේ. පටන් ගත්තම මම සභාව ඇතුළට ගිහිල්ලා වාඩි වෙනා විතරයි මේ මාධ්‍යවේදී එළියට දාන්න කියලා කෑ ගහන්න ගත්ත සභාපති හේරත් සභාපතිවරයා සහ නලින්ද ජනක මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරු ඒකම මම මේ සම්බන්ධයෙන් මේ මට වෙන තර්ජනය මම වීඩියෝ කරද්දී ඒ සේරම කෑ ගහලා මාව එළියට මේ මං සහ මාධ්‍යවේදී එළියට දාන්න එයාලා කටයුතු කරාම මම ඊට පස්සේ වීඩියෝ කර හිටියා. මගේ අතේ තිබුණ වීඩියෝ එක සඳරුවන් කියන සභාවේ වැඩ කරන කෙනා ඇවිල්ලා ඇදලා අරගෙන මේසෙට දැම්මා. දාලා ඒක බිම් වැටුණා. ඊට පස්සේ මේ මාධ්‍යවේදී එළියට දාලා මෙයාලා මේ අද සභාව පවත්වාගෙන යන්න හැදුවේ. මේ මන්ත්‍රීවරු ඒකට බොහොම විරුද්ධ වුණා. විපක්ෂ සේරම නැගිටලා මාධ්‍යවේදීන් කොහොමද එළියට දාන්නේ? එහෙම එළියට දාන්න බෑ. මාධ්‍යවේදීන් ඉන්න ඕන. මේව දැනගැනීමේ අයිතියක් තියෙනවා. මේ සියලුම දේවල් කියලා විපක්ෂය මාධ්‍යවේදී එළියට දාන එක වැළැක්වුවා. ඔයා එහාට ඒක තමයි කියන්නේ. අපි නීත්‍යානුකූලව යන්න. නීත්‍යානුකූලව යන්න. නිකන් නෙවෙයි. නීත්‍යානුකූලව යන්න. ඔයා එහාට සභාපතිතුමා කිව්ව නීත්‍යානුකූලව යන්න. නෑ අපි ඒක තොරතුරක් එතුමා හැබැයි වාර්තාවට ලක් කරන ක්‍රමවේදයක් යොදන ගානක් තියෙනවා. හැබැයි මෙතන මාධ්‍ය දාන කවද්ද? මේක ලිපි ලේඛන හුවමාරු වෙලා වෙන දෙයක් නෙවෙයි උපසභාපතිතුමා.
සභාවට හානි කරනවා කියන්නේ ඕකත් එක්ක. අපිට නෙමෙයි ඕකත් එක්ක සභාවට හානි කරනවා කියන්නේ. ඒ අනුව කරන්න බෑ. රටේ පොරේම මාර්ගයෙන් කරන්න බෑ. සභාවට හානි කරනවා ඕකත් එක්ක. අපිට කරන්නේ ඕකත් ඒක එක්ක. තමයි. ඒක තමයි. ඒක නීතිය. මේ බලය අපි ඉන්න පුළුවන් ඕලින්න පුළුවන්. හැබැයි හානි කරන ඕකත් එක්ක. අපි හානිය බාර ගන්නවා අපිට අසාධාරණයක් වුණොත් ගරු අධිකරණයට පොලිස් මෙතන බලන්න ඒවත් එක්ක නෝද? අතරගම කඩ අතර අපජා බහුල අනුන්ගේ නිර්මාණය වෙන පාසල පටන් කරා. මේ රාජ ආයතනවල මේ ඒකට ගොගා ඔබතුමාට කරන්න හරි මේ මම අපිට ලයිට් එක දාලා දෙන්න. අපිට නැති වෙනවනේ ලයිට් එක. හරි ඉවරයි. අන්න උත්තරේ ඉවරයි. ලයිට් එක ගත්තා. මේ අසත් අපි ඕනෙලා කරන්නේ. ප්‍රකාශ කරන සිල්ලාගේ පාද ප්‍රදානයේ දමු දෙන්න අපේ රාජායතනයක් ඒකට නීතිමය කටයුතු කරන්නේ අපි උදව් කරනවා. විපක්ෂයක් නැහැ. විද්‍යාපත්‍රවල කොට ඒ අපිට දාන්නේ දානවා තමයි. ඇතුලේ ඉන්නේ. කාරණා නැත්නම්